සුබ දවසක් වේවා හැමෝටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SL Jap YouTube channel එකෙන් අරගෙන එන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මෙච්චර කල් මම මේ SL Jap YouTube channel එකෙන් අරගෙන ආවේ SSW food skill test එකට දාලා වීඩියෝ. ඉතින් ඒ වීඩියෝ වලට දාලා තියෙච්ච කමෙන්ට්ස් වල තිබුණා ගොඩක් කට්ටියගේ ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න වල තිබුණා අපිට එන්න පුළුවන් food skill test එක කරලා විතරයිද වෙන ශේෂ්ඨවල රැකියාවන් වලට එන්න බැරිද මේ SSW හරහා කියලා. ඉතින් ඒකට ගොඩක් උත්තර තියෙන වීඩියෝ එකක් වෙයි කියලා හිතෙනවා. ඔයාලා ජපානයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් SSW හරහා මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා උත්තරා. ඉතින් උත්තරා ආයිබෝන්. අයිබෝන්. ඉතින් උත්තරා කියන්නේ කෘෂි කර්මාන්තයට අදාළ ශේෂ්ත්‍රයක රැකියාවක් කරන්න මේ ඇවිල්ලා තියෙන්නේ ජපානයට. ඉතින් එයාගේ අත්දැකීම අද ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ උත්තරා එකතු කරගත්තේ. ඉතින් උත්තරා ඔයා කොහොමද ලංකාවෙන් ජපානයට ආවේ? මුලින්ම කෘෂි කර්මාන්තයට එද්දී ලංකාවේදී ඔයා මොනවද කරේ? ඉස්සෙල්ලා මම JFT කියන එක්සෑම් එක තමයි කරේ. ඒකත් එක්ක කෘෂිකර්මාන්ත කියන එක්සෑම් එක සිංහලෙන් කරලා ඉවරලා තමයි මම කෘෂිකර්මාන්ත රැකියාවට ආවේ. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයට අදාළ ස්කිල් ටෙස්ට් එක සිංහලෙන් කරේ. ඔයාට ඒ කියන්නේ ජපන් වලින් කරන්නට වඩා සිංහලෙන් කරලා ඉක්මනට එන්න අවශ්‍යතාවය තමයි. ඒ කියන්නේ ඉක්මනින් ජපානයට එන්න අවශ්‍යතාවයට කෘෂිකර්මාන්තයට අදාළ ස්කිල් ටෙස්ට් එක සිංහලෙන් කරලා උත්තරා ජපානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ආවහම ජොබ් එක කොහොමද ඔයාගේ කෘෂිකර්මාන්තයට අදාළ ජොබ් එක? ඔයා කොයි පළාතේද ජපානයේ වැඩ කරේ? ජොබ් එකට අදාළ විස්තර ටිකක් කිව්වොත්. මම තොකුෂිමා කියන පළාතේ තමයි වැඩ කරේ. ඉතින් ඇත්තටම කිව්වොත් කෘෂිකර්මාන්ත රැකියාව ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ අර මෙහි තියෙන කාලගුණෙත් එක්ක ඒක රස්න කාලේට එහෙම සීතල කාලේට එහෙම ටිකක් වැඩ කරගන්න අමාරුයි. එළිය වැඩ කරන්න තියෙන හින්දා. ඒ කියන්නේ උත්තරා කියන විදියට කෘෂිකර්මාන්තයට අදාළ රැකියාවකට ආවොත් මෙන්න මේ එළියේ සීතල කාලයට සීතල, ඒ වගේම රස්නේ කාලයට රස්නය, ඒකත් එක්ක ගොඩක් අපහසු වෙනවා. ඒ කියන්නේ රැකියාව ටිකක් අමාරුයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔයා මේ රැකියාව අමාරු වුණාට පස්සේ කොහොමද කරේ? ඉතින් ඒ කියන්නේ දැනට ඔයා රැකියාව කරන්නේ කයාගේ වලට අදාළව. ඉතින් ඒ රැකියාව අමාරු වෙලා කයාගේ වලට මාරු වෙනවා මොනවද කරේ? මම ඊට පස්සේ හිතාගත්තා මේකෙන් අයින් වෙලා වෙන තැනකට යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම තෝරගත්ත කයාගිව කියන අංශය. ඊට පස්සේ කයාගිව අංශය මම තෝරගෙන ඒකට අදාළ ස්කිල් ටෙස්ට් එක මම ජපානයේදීම තමයි කරේ. මම කලින් හැම ස්කිල් ටෙස්ට් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ මෙහෙන් ස්කිල් ටෙස්ට් එක කරලා ඉවර වෙලා තමයි මෙහෙන් කයිස් එකක් හොයාගෙන මාරු වුණේ. ඉතින් ඒ මාරු වෙද්දී ඔයාට කම්පැනියෙන් එහෙම ගැටලු ආවද? ඒ කියන්නේ ඔයාට එහෙම මාරු වෙන්න දෙන්න බෑ. ඔයා කෘෂිකර්මාන්තයට අදාළ රැකියාවක් විතරයි කරන්න ඕන. ඒ වගේ මොනවද ගැටලු ආවේ නැද්ද ඔයාට? එහෙම ගැටලු ආවේ නෑ. ඇත්තටම කිව්වොත් මාස 6ක වගේ අඩු කාලෙකින් මම මාරු වුණා. ඒකට කියන්නේ අර ස්කිල් ටෙස්ට් එක පාස් වෙලා ඊට පස්සේ මම එයාලට මාස 2ක වගේ කාලෙකදී මම කිව්වා මම අයින් වෙනවා කියලා. මේ ඊට කලින් කියන්නේ මාස 2කට කලින් මම කිව්වා අයින් වෙනවා කියලා. ඊට පස්සේ මම ජොබ් එක හොයාගෙන මාරු වුණා. හරි, උත්තරා කියන විදිහට එයා කෘෂිකර්මාන්තයට අදාළ රැකියාවකට ඇවිල්ලා කයාගේ වලට මාරු වෙලා තියෙනවා. ඒ අදාළ මේ කියන්නේ කයාගේ වලට අදාළ රැකියාවට මාරු වෙද්දී කම්පැනියත් එක්ක හරියට කතා බහ කරලා ඒ දේවල් කමියුනිකේට් කරලා හරියට හරියාකාරව මාරු වෙන්න. ඉතින් මේ මාරු වෙද්දී ඔයාට ඒ කියන්නේ මාරු වෙද්දී ඔයා මොනවද කරන්න ඕනේ? ඔයාට ගැටලු මොනවද ආවද රැකියාව හොයාගනිද්දී එහෙම? මාරුනේ මෙහෙ සෙන්ස කෙනෙක් කරහා ලංකාවේ සෙන්ස කෙනෙක් තමයි කන්ටැක්ට් කරගෙන එතකොට සාමාන්‍යයෙන් කොළ 20ක වගේ ප්‍රමාණයක් යනවා මාරු වෙන්න. සමහර තැන්වල ඊට වඩා ගන්නවා. ඉතින් අර මෙහෙම කයිෂ එකකින් ඒතර අර කලින් වගේ තමයි ප්‍රොසීඩියර් එක ලංකාවේ නම් අපි ආවේ ඉන්ටර්විව් කරලා ඒ වගේම ඉන්ටර්විව් එකක් තියලා ඒ විදිහට තමයි මාරුනේ. ඊට අමතරව මගේ එතකොට වීසා එක රිනිව් වෙනවා අපහව. මම එන වීසා එක මගේ අවුරුද්දක කාලයක් තිබුණත් මට ඒ වීසා එකකින් ඉන්න බෑ. කැටගරිය මාරු වෙනස් හින්දා. ඔයා කෘෂිකර්මාන්තයට අදාළකින් කයාගේ වලට මාරු වෙන නිසා ඒ වීසා එක මේ කෘෂිකර්මාන්තයට අදාළ වීසා එකෙන්ම කයාගිව ජොබ් එක කරන්න බෑ. ආයෙත් වීසා දාලා අලුතෙන් ඒ කියන්නේ කයාගේ වලට අදාළව වීසා එක අරගන්න ඕනේ. ඒ අතරතුර කාලේ ඔයාට කොච්චර කාලයක් ගියාද? ඒ කියන්නේ වීසා එක දාලා සම්පූර්ණ ප්‍රොසෙස් එක වීසා එක ඇප්ලයි කරපු කාලේ ඉඳන් මට මාස එකමාරක් වගේ වීසා එක මේ එන්න ගියා. ඒ වීසා එක එන්න ගියපු කාලේ ඔයා රැකියාවක් කරාද? කොහොමද ඒ කාලේ වුණේ? එතකොට මම වීසා එක එන්න කලින් මම යොකෝහාමා වලට ආවා. මම දැන් ඉන්නේ යොකෝහාමා වලට ආවා. ඒ ඇවිල්ලා මම ඊට පස්සේ ට්‍රේනර් කෙනෙක් විදිහට මම වැඩ කරා. මොකද අපිට සැලරි එකකට වැඩ කරන්න බෑ. ඒක ජපානයේ තහනම් වීසා එක නැතුව වැඩ කරන්න. ඒ හින්දා මම ට්‍රේනර් කෙනෙක් විදිහට මාසයක් විතර වැඩ කරා. ඒ කියන්නේ උත්තරා කියන විදිහට එයා කයාගිව ශේෂ්ත්‍රයේ මාසයක් විතර ට්‍රේනර් කෙනෙක් විදිහට වැඩ කරලා වීසා එක මාරු වෙන අතරතුර කාලේ. ඒ කියන්නේ වීසා එක මාරු වෙන කාලේදී අපිට රැකියාවක් කරන්න නීතියෙන් අවසර නැහැ. ඒක නිසා එයා ට්‍රේනර් කෙනෙක් විදිහට පඩි රහිතව වැඩ කරලා කයාගිව වලට අදාළව එක්සෑම් එකේ වීසා කටයුතු ඔක්කොම ඉවර කරගෙන තමයි එයා කයාගිව රැකියාවට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් උත්තරා මේ කයාගිව රැකියාවේ තත්ත්වය කොහොමද? ඔයාට දැනට තෘප්තිමත්ද මේ රැකියාව ගැන? කයාගිව රැකියාව හොඳයි. හැබැයි අර
ඇග්‍රිකල්චර් රැකියාවත් එක්ක ගත්තාම ටිකක් අපිට අර වගකීම වැඩි. එතකොට අපි වැඩ කරන්නේ ගොඩක් මිනිස්සුත් එක්ක. ඉතින් අර මේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. ඉතින් අනික මෙහි ඉන්නේ ගොඩක් 80ට 90ට ඉහළ මේ කට්ටියනේ. එතකොට ඒ වගේ අයත් එක්ක ඉඳි ටිකක් අර පොඩි ළමයි එක්ක ඉන්නා වගේ තමයි අපි බලා ගන්න ඕනේ යාලව. ඉතින් අර යාලට ටිකක් මතක ශක්තියත් අඩුයි. එතකොට ඒ හින්දා පොඩ්ඩක් අර යාලත් එක්ක වැඩ කරද්දී හරි පරිස්සමින් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ උත්තරා කියන විදිහට මේ කෑගිව කියන එකත් මේ ලේසි රැකියාවක් නෙමෙයි. ඉතින් මොනම රැකියාවක් මහන්සි වෙලා අපි කරොත් තමයි අපිට මුදල් උපයන්න පුළුවන් වෙන්නේ. ඉතින් කෑගිව රැකියාවේ තියෙන ලොකුම දේ තමයි මේ අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. ඉතින් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී ඒගොල්ලොන්ට ඇඩ්ජස්ට් වෙලා හරි විදියට හොඳින් වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් මේ කෑගිව රැකියාවත් ඊටම අපහසු වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි මේ SSW වලින් ආවහම පඩිය කොච්චර හම්බ වෙනවද? ප්‍රමාණවත් සැලරි එකක් හම්බ වෙනවද කියන එක. ඉතින් උත්තරා ඔයාගේ පඩිය ගැන කැමති නම් කොහොමද ඔයාගේ වැඩ කටයුතු ඒ කියන්නේ පඩිය ගැන විස්තරයක් කරොත්? මට කොළ 21ක බේසික් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ බේසික් එකෙන් තමයි අපේ පෙන්ෂන් ඊට අමතරව මොනවාද ටැක්ස් ඒ ඔක්කොම කැපෙන්නේ. ඒවා කැපිලා මම කියන්නේ නිවාඩු දවසට මට සමහර දවස්වල වැඩ කරන්න තියෙනවා. ඒ කියන්නේ මට ඩේ ඔෆ් 9ක් තියෙනවා. ඒ 9 මට අමතර දවසක වැඩ කරන්න හම්බ වුණොත් සාමාන්‍යයෙන් දවසට කොලයක් වගේ ප්‍රමාණයක් මට හම්බ වෙනවා. එතකොට අර ඒ OT එකත් එක්ක එකතු වෙලා තමයි සැලරිය ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් උත්තරා කියන විදිහට එයාට මේ කියන්නේ කොළ 21ක පමණ ඒ කියන්නේ බේසික් එකක් හම්බ වෙනවා. ඒකට අමතරව එයාට අතිකාල වැඩ කරන්න තියෙනවා. ගොඩක් වෙලාවට එයාගේ අතිකාල වැඩ කරන්න නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔයාලා එන කම්පැනි එක අනුව OT තියෙන ගොඩක් තියෙන කම්පැනි තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලේ වැඩ කරන්න තියෙන කම්පැනි තියෙනවා. උත්තරාට රාත්‍රී කාලේ වැඩ මට රාත්‍රී කාලේ වැඩ කරන්නේ නැහැ. මම වැඩ කරන්නේ ඩේ සර්විස් එකක. උදේ හවස රියෝෂි සන්ලා මේ ගෙනල්ලා දානවා ගිහින් දානවා එහෙම. එතකොට ඒ වගේ එකක වැඩ කරන හින්දා මට 9-6 ෂිෆ්ට් එක තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් උත්තරා වැඩ කරන්නේ ඩේ සර්විස් එක. ඒ කියන්නේ උදේ පාන්දර ඒ කියන්නේ උදේ රැකියාවලට යන්න කලින් ඒගොල්ලොන්ගේ දෙමව්පියෝ වැඩිහිටියෝ ගෙනල්ලා මේ උත්තරා වැඩ කරන ආයතනයට බාර දෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ අවශ්‍යතා සලකලා බලලා වැඩ කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වැඩ කරද්දී ඔයාලට මොන වගේ වැඩද කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන්? උදේ නම් ගත්තාම සාමාන්‍යයෙන් අපිට උදේම කියන්නේ යාලගේ ප්‍රෙෂර් බලන්න ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව යාලට ක්‍රීඩා කරවන්න, යාලට එක්සර්සයිස් කරවන්න, යාලට කන්න දෙන්න, කන්න බැරි කට්ටිය ඉන්නවා. ඒ වගේ අයට කවන්න ඕනේ. යාලට වොෂරූම් එකෙන් යන්න පැම්පස් මාරු කරන්න තියෙනවා. ඒ වගේම නාවන්න තියෙනවා. ඒ වගේ වැඩ තමයි තියෙන්නේ. ඊට අමතරව අපි අර දවල් කෑම එහෙම අපි හදලා දෙන්න ඕනේ යාලට. ඒ වගේ වැඩ තමයි කරන්න තියෙන්නේ. ඉතින් උත්තරා කියන විදිහට මෙන්න මේ වගේ වැඩ ඒගොල්ලොන්ට කැම බීම දෙන්න, ඒගොල්ලොන්ගේ ආරක්ෂාව බලා ගන්න අවශ්‍යතාවලට අනුව වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කෑගිව වලින් ජපානයට ඇවිල්ලා ඔයා දැන් මේ ගත කරන ජීවිතේ ඒ වගේම ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි මේ අපාර්ට්මන්ට් ගැන. අපාර්ට්මන්ට් වලට අදාළව ගත්තොත් ඔයාලට අපාර්ට්මන්ට් ඒ කියන්නේ කෘෂි කර්මාන්තයට අදාළ රැකියාවේ සහ දැන් රැකියාවේ අපාර්ට්මන්ට් කොහොමද හම්බුනේ? ඒ කියන්නේ මට අපාර්ට්මන්ට් එක කයිෂකින්ම හම්බුණා. කම්පැනි එකෙන්ම හම්බුණා. ඒ කියන්නේ ගොඩක් කම්පැනි වල අපාර්ට්මන්ට් එක කම්පැනි එකෙන්ම දෙනවා. ඒ වගේම කවුරු හරි කැමති නැත්නම් මේ කම්පැනි එකෙන් දෙන පාර්ට් වල ඉන්න ඒගොල්ලොන්ට තමන් කැමති හැක යන්න ගිහිල්ලා ඉන්න අවශ්‍ය මේ හැකියාව තියෙනවා. ඒකට අදාළ ක්‍රම වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට අනුව හරියට කතා බහ කරලා කම්පැනි එකත් එක්ක කතා කරලා මාසෙකට දෙකකට කලින් කතා කරලා ඒ මාරු වෙන වැඩ කටයුතු කරන්න ඕන. ඉතින් උත්තරා ලංකාවෙන් ජපානයට එන්න ඉන්න කෙනෙක් කෑගිව වලින් එන්න කෙනෙකුට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ කියන්නේ කයාගේ වංශයෙන් එනවා නම් කයාගේ එක්සෑම් එක ලංකාවේ තියෙනවා ඉංග්‍රීසි ජපනීස් කියලා දෙකෙන්ම. මම හිතන විදිහට ජපනීස් වලින් කරලා එනවා නම් හොඳයි. හේතුව අපි ජපන් අයත් එක්ක වැඩ කරද්දී අපිට අර ඒ වචන එතකොට පුරුදු ඉන්නේ අපි එක්සෑම් එකේදී පාඩම් කරපු හින්දා. එතකොට අර කියන්නේ වැඩ කරන්න පහසු වෙනවා. ඒ හින්දා මගේ අදහස දැන් මම කරේ මේ ජපන් වලින් තමයි එක්සෑම් එක කරේ. එහෙනම් මගේ අදහස ජපන් වලින් එක්සෑම් එක කරලා එනවා නම් හොඳයි. ඔව් උත්තරා කියන විදිහට මේ කයාගිව වලට අදාළ ස්කිල් ටෙස්ට් එක අපිට කරන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් සහ ජපන් භාෂාවෙන්. ඉතින් උත්තරා කියන්නේ ජපන් භාෂාවෙන් එක්සෑම් එක කරන එක ගොඩක් හොඳයි කියලා. මොකද දන්නවද මේක ඇත්තටම වැදගත් කාරණයක්. ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් මේ ටෙස්ට් එක කරලා විභාගේ පාස් වෙලා ජපානයට ආවට ඉංග්‍රීසි භාෂාවෙන් නෙවෙයි ඔයාට වැඩ කටයුතු කරන්න තියෙන්නේ. ඉතින් ජපන් භාෂාවෙන් තමයි වැඩ කටයුතු කරන්න තියෙන්නේ. එතකොට ගොඩක් කට්ටියට මේ ජපන් කට්ටියට ඉංග්‍රීසි එහෙම ලොකු දැනීමක් නැහැ. ඒක නිසා ඉතින් ඒගොල්ලෝ ජපන් වචන පාවිච්චි කරද්දී මේ රැකියාවට අදාළ වචන පාවිච්චි කරද්දී ජපන් භාෂාවෙන් තමයි සියලු කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට ඔයා මේ ජපන් භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කරාම ඔයාට ඒ වචන පිළිබඳ හුරුවක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයා අහපු ගමන් ඔයාට තේරෙනවා මොකද්ද කරන්න ඕන මොකද්ද මේ කියන්නේ කියන එක ඔයාට පැහැදිලිව තේරෙනවා. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් ජපන් භාෂාවෙන් එක්සෑම් එක පාස් වෙලා කයාගිව වලට එනවා නම් හොඳයි කියන එක තමයි උත්තරා කියන්නේ.
ඉතින් උත්තර ඊට අමතරව මොන හරි වාට විශේෂ දේවල් කියන්න තියෙනවද මේ කියන්නේ ලංකාවෙන් ජපානයට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටියට ඊට අමතරව ඊට අමතරව අර ගොඩක් කට්ටිය JFT එක ෆේල් වෙනවා කියලා මම දැකලා තියෙනවා 3 පාර 4 පාර ලියන ඇත් ඉන්නවා. ඒකට මන්ට හිතෙනවා ඔප්ෂන් එකක් විදිහට අර එකපාරම JFT ඉගෙන ගන්න නැතුව JLPT N5 ඉගෙනගෙන JLPT N4 එක ඉගෙනගෙන ඊට පස්සේ අර JFT මේ පොත් තුන තමන් සෙල්ෆ් ස්ටඩි කරලා ඉවර වෙලා කරන්න හොඳයි කියලා හිතෙනවා. අර JFT කරන එක පහසුයි මොකද හැම මාසෙම වගේ එක්සෑම් එක තියෙනවනේ. දැන් JLPT එක අවුරුද්දකට දෙපාරයිනේ තියෙන්නේ. අර වැඩි කාලයක් බලන් ඉන්නේ නැතුව ලේසියෙන් පාස් වෙන්න පුළුවන් එක්සෑම් එකක් තමයි JFT කියන්නේ. ඉතින් අර JFT එක එකපාර කරනවට වඩා අරකේ අවබෝධය අරගෙන සෙල්ෆ් ස්ටඩි කරලා කරන එක හොඳයි. ඉතින් උත්තරා කියන විදිහට JFT එක්සෑම් එක. ඉතින් මේ SSW වලින් ජපානයට එද්දී N4 මට්ටම JLPT N4 මට්ටම හෝ JFT කියන විභාගය අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙදි උත්තරා කියන්නේ JFT විභාගය කරනවා නම් කෙලින්ම JFT විභාගයට අදාළ අධ්‍යයන කටයුතු කරන්න කලින් JLPT N4 මට්ටමට ඉගෙනගෙන ඒකෙන් පස්සේ තමන් තනිව අධ්‍යයනය කරලා මෙන්න මේ JFT කියන විභාගයට මුහුණ දුන්නාම තම ලේසියෙන් JFT කියන විභාගය පාස් වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් උත්තරා ඔයා දැනට ජපානයට ඇවිල්ලා කෘෂිකර්මාන්තය හරහා ඇවිල්ලා කයාගේ වලට මාරු වෙලා ඔයා දැනට හොඳට වැඩ කටයුතු කරගෙන යනවා කියලා මට තේරෙනවා අත් කතා කරද්දි. ඉතින් ඔයා කොහොමද හිතන්නේ? ඔයා ලංකාවේ හිටියනම් හොඳයිද දැනට ජපානයේ ගෙවන ජීවිතයද හොඳ? කොයි විදිහටද ඔයා හිතන්නේ? ජපාන ජීවිතය හොඳයි කියලා හිතෙනවා. මොකද කියන්නේ මෙහි කෑමවීම හැමදේම අපිට කියන්නේ කැමති විදිහට ඉන්න පුළුවන්. ඉතින් අර ලංකාවේ පොඩ්ඩක් වියදමත් එක්ක අපහසුයි ජීවත් වෙන්න. ඒ හින්දා මම හිතන ජපානයෙන් තියෙනවා නම් හොඳයි කියලා වෙලා. ඔව් ඉතින් මෙන්න මේ SSW හරහා ජපානයට එන්න බලාපොරොත්තුෙන් ඉන්නේ ගොඩක් දුරට මේ අධ්‍යාපන කටයුතු ඉහළටම කරපු කට්ටිය නෙවෙයි. ඉතින් ඒ වගේ කට්ටියට මේ ලංකාවේ කරන්න තියෙන රැකියාව සහ ඒ වගේ තියෙන වැටුපත් එක්ක බැලුවහම ජපානයට ඇවිල්ලා මේ වගේ ශේෂ්ත්‍රයක රැකියාවක් තෝරගෙන ජපානය තුල ඉදිරියට යන එක හොඳයි කියලා මමත් හිතනවා. ඉතින් ගොඩක් කට්ටිය පඩිය ගැන වොරි වෙනවා. ඉතින් පඩිය කියන එක තමන් එන කම්පැනිය සහ තමන්ගේ ජපන් භාෂා දැනුම මත තමයි පදනම් වෙන්නේ. ඉතින් ඔයාලට ජපන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන් නම් පඩිය හොඳ කම්පැනි එකකට මාරු වෙන්න පුළුවන්. ඔයාලා කරන්න ඕන ඉතාලම ඉක්මනින් ජපන් භාෂාව කතා කරන්න ඉගෙන ගන්න, ඒ කතා කරන දේවල් තේරුම් ගන්න ඉගෙන ගන්න. ඒ වගේම අදාළ ස්කිල් ටෙස්ට් එක පාස් වෙලා පුළුවන් තරම් ඉක්මනට ජපානයට එන්න උත්සාහ කරන්න ඕන. ඉතින් උත්තරාගේ මේ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තා. ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් උත්තර ඔයාගේ ඉදිරි ගමනත් සාර්ථක වෙන්න PR එක වෙනකම් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා. සුබ දවසක් වේවා හැමෝටම. සුබ දවසක් වේවා.